නිධන් ගත ලෙඩ රෝග ඇත්නම් එකී රෝගද නිමාවේවා අට අනුවක් රෝග දුරුවී නිරෝගී සම්පතම වේවා උතුම් දළදා මහිමි බලයෙන් ජයෙන් ජයවී සෙතම වේවා මේ උතුම් බෝධි පූජා පින්කමේ ශක්තියෙන් බලයෙන් දැනට රෝහල් ගතව වෛද්‍ය ප්‍රතිකාර ලබන උපාලි රණසිංහ මහත්මයාට මේ පූජාවේ ශක්තියෙන් බලයෙන් නිදුක් නිරෝගී සුවය චිර ජීවනීය උදා වේවා. නවග්‍රහයන්ගෙන් අපල උපද්දව වෙලමිලා තිබෙනවා නම් ඒ සියලුම අපල දුරු වේවා. විශේෂයෙන්ම කායික මානසික සුවය සරසිල්ල උදා වේවායි මහත්මයාට ඉක්මන් සුවය උදා කර ගන්නට හැකියාව සමුද උදා වේවා. ස්නානයේදී සිද්ධ කරන්නට හේතු මේ උතුම් බෝධි පූජා පින්කමේ ශක්තියෙන් බලයෙන් දැනට අසනීපයෙන් පසුවන උපාලි රණසිංහ මහත්මයාට ඉක්මන් සුවය චිර ජීවනය උදා වේවා කියලා පිළිතුරු සාදුනාදයක් පවත්වනවා. ඒ වගේම මේ අවස්ථාවේදී අපි මේ පින්කම තුළින් මේ ස්ථානයට අධිග්‍රහිත දෙවියන්ටත් ඒ වගේම පොදුවේ දේව සමූහයාම සිහිපත් කරලා මේ අවස්ථාවේදී අපි දිව්‍ය දේවතාවුන් වහන්සේලාට පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා. දේව රැකවරණය නිරතුරුවම උපාලි රණසිංහ මහත්මයාට ලැබේවා. මේ පූජාවේ ආනුභාවයෙන් දිව්‍යෝ මේ පින් අනුමෝදන් වෙලා විශේෂයෙන්ම උපාලි රණසිංහ මහත්මයාට දේව රැකවරණය නිරතුරුවම ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවන් ඇති කරගෙන දෙවියන්ටත් පින්දීමක් ඇටියට සාදු කියන්න. ඒ වගේම පිනතුන් නමින් පරලෝකසපත් වූ ඥාතීන් ව්‍යාස්ථාවේදී සිහිපත් කරගන්න. වර්ග පරම්පරාගත මිය පරලොව ගිය තව තමන්ගේ සියලුම ඥාතීන් සිහි කරගෙන ඒ ඥාතීන්ටත් පින්දීමක් ඇටියට සාදු කියන්න. ඒ වගේම විශේෂයෙන්ම උපාලි රණසිංහ මහත්මයාට ආශිර්වාද කරමින් ධම්මවාසී දිනතුන් මේ උතුම් බෝධි පූජා පින්කම මේ ස්ථානයේදී සංවිධානය කරලා සදහැයෙන් යුක්තව මේ බෝධි පූජා පින්කම මේ සන්ධ්‍යා කාලයේදී සිදු කරන්න ලැබුණා. කල්යාණ මිත්‍රත්වයෙන් යුතුව එතුමා වෙනුවෙන් මේ ආශිර්වාද පූජාව දිනතුන් විසින් සිදු කරන්නට ලැබුණා. විශේෂයෙන්ම තමන්ගේ කල්යාණ මිත්‍රත්වයේ පිළිබඳව කල්පනා කරලා ඥාතිත්වයේ පිළිබඳව කල්පනා කරලා උපාලි රණසිංහ මහත්මයාට ආශිර්වාද කරමින් මේ කවුරුත් සහසම්බන්ධ වෙලා මේ උතුම් බෝධි පූජා පින්කම මේ සන්ධ්‍යා කාලයේදී සදහැයෙන් යුක්තව සිදු කරන්නට යෙදුණා. ඉතින් අපි නැවතත් විශේෂයෙන්ම ආශිර්වාද කරනවා මේ පූජාවේ ශක්තියෙන් බලයෙන් දැනට රෝහල් ගතව වෛද්‍ය ප්‍රතිකාර ලබන උපාලි රණසිංහ මහත්මයාට නිදුක් නිරෝගී සුවය චිර ජීවනය උදා වෙන්නට එතුමාට කායික නිරෝගී බව උදා වෙන්නට මානසික සුවසහනය උදා වෙන්නට විශේෂයෙන්ම මේ බෝධි පූජා පින්කම තුළින් අපි නැවතත් ආශිර්වාද කරනවා. මහා බෝධියේ සරණ ලැබිලා අතුරු අනතුරු මග ගැරේවා කලක් පවතින රෝග පීඩා මේ වසර තුල සුවම වේවා නිධන් ගත ලෙඩ රෝග ඇත්නම් එකී රෝගද නිමාවේවා අට අනුවක් රෝග දුරුවී
නිරෝගී සම්පතම වේවා උතුම් දළදා මහිමි බලයෙන් ජයෙන් ජයවී සෙතම වේවා